Hello, welcome back to my YouTube channel. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. දැන්ටමත් ඔයගොල්ලෝ thumbnail එකෙන් දන්නවා අද මම මොකද්ද කතා කරන්න යන්නේ කියලා. මම අද කතා කරන්නේ ටෝන වර්ග ගැන. මම පාවිච්චි කරන ටෝන වර්ග දෙක ගැන. ටෝන එකක් කියලා කියන්නේ අපේ මූණ ෆේස් වොෂ් එකකින් හරි ක්ලෙන්සර් එකකින් හරි පිරිසිදු කරලා ඉවර වුණාම අපිට ඇප්ලයි කරන්න පුළුවන් දියරයක් විදිහට තියෙන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක්. ටෝන එකක් පාවිච්චි කළාම අපේ හැමත ලැබෙන බෙනිෆිට්ස් මොනවාද කියලා බැලුවොත් මූලික වශයෙන්ම ටෝන එකක් පාවිච්චි කිරීමෙන් අපේ හැමත හොඳ හයිඩ්‍රේෂන් එකක් තෙතමනයක් ලබා ගැනීමට පුළුවන්. අපේ හැම තෙතමනයක් සහිතව තියෙනකොට තමයි අර අපේ මුණේ තියෙන වියලි බව අඳුරු පෙනුම අඩු වෙලා පේන්නේ. ඒ වගේම අපේ හැම මතු පිට රැඳෙන කුණු දූවිලි වගේ දේවල් ඉවත් කරන්නත් ටෝන එකකට පුළුවන්. ඒ කියන්නේ අපි ක්ලෙන්සර් එකක් ෆේස් වොෂ් එකක් දාලා අපේ මූණ ගෙල ප්‍රදේශය වොෂ් කළත් සමහර වෙලාවට කුණු දූවිලි තෙල් වගේ ස්වභාවයන් අපේ හැම තුල පේන්න තියුණාට ඉතිරි වෙනවා. මෙන්න මේ දේවල් ඉවත් කරන්නට ටෝන එකක් උපකාරී වෙනවා. ඒ වගේම ස්ක්‍රබ් කිරීමෙන් පසුවත් ඊළඟ ස්ටෙප් එක විදිහට අපිට ටෝන එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ස්ක්‍රබ් කිරීමෙන් පසුව අපේ හැමේ තියෙන සිදුරු විවර වෙනවා. මෙන්න මේ විවර වෙන සිදුරු වසා දැමීමට ඊළඟ ස්ටෙප් එක විදිහට අපිට ටෝන එකක් යූස් කරන්න පුළුවන්. නැත්තම් ඒ සිදුරු තුල කුණු දූවිලි ආදී රැඳීම තුලින් කුරුලෑ බ්ලැක් හෙඩ්ස් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. තව එකක් තමයි අපි ටෝන එකක් පාවිච්චි කරන්නේ ෆේස් වොෂ් ක්ලෙන්සර් කරලා ඉවරුණ ගමන්නේ. ඒ නිසා ටෝන එකක් භාවිතා කිරීමෙන් අපි පාවිච්චි කරන සීරම්, මොයිස්චරයිසර් වගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් සමට වඩාත් හොඳින් අවශෝෂණය වීමටත් උපකාරී වෙනවා. ඒ වගේම සමේ pH අගය ස්වභාවික මට්ටමේ තබා ගැනීමටත් උපකාරී වෙනවා. මෙන්න මේ වගේ ප්‍රයෝජන රාශියක් අපිට ටෝන එකක් පාවිච්චි කිරීමෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයගලන්ට කියලා දෙන්නම් මේ ටෝන එකක් පාවිච්චි කරන නිවැරදි ක්‍රමය මොකක්ද කියලා. මුලින්ම ඔයාගේ ක්ලෙන්සර් එක හරි ෆේස් වොෂ් එක හරි පාවිච්චි කළා මූණ ගෙල ප්‍රදේශය හොදගන්න. ඊට පස්සේ පිරිසිදු තුවාලයක් අරන් හොඳින් තෙත මාත්තු කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ටෝන ටිකක් අතට හරි කොටන් පැඩ් එකකට හරි ගන්න. අතට ටෝන ටිකක් ගන්නවා නම් ඒ ටික හොඳට මූණේ ආලේප කරලා හිමින් තට්ටු කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කොටන් පැඩ් එකකට ගන්නවා නම් මූණේ හෙමින් එක අතුල්ලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් නැත්නම් මේකප් එහෙම පාවිච්චි කරන්න. දැන් මම ඔයගලන්ට කියන්නම් මම පාවිච්චි කරන ටෝන වර්ග දෙක ගැන. මම පාවිච්චි කරන්නේ මේ Forever එකේ කොහොඹ කහ හර්බල් ස්කින් ටෝන එකයි ප්‍රිවෙන්ස් එකේ ටෝන එකයි. දෙකෙන් මොකක්ද හොඳ ටෝන එක කියලා ඇහුවොත් එහෙම මට ඇත්තටම කියන්න බෑ මෙන්න මේ හේතුව හින්දා. මොකද මම දෙකම පාවිච්චි කරනවා. එකක් මේ Forever එක පාවිච්චි කරන්නේ දවල් කාලේදී, ප්‍රිවෙන්ස් එකේ ටෝන එක පාවිච්චි කරන්නේ රාත්‍රී කාලේදී. ඇයි එහෙම පාවිච්චි කරන්නේ? Forever එකේ ටෝන එකේ ටෙක්ස්චර් එක බැලුවොත් ඒක ඇත්තටම අතට ගත්තාම නිකන් වතුර වගේ. එතකොට හැමට ගාපු ගමම්ම හැම හොඳට තෙතමනය වෙලා හැමට හොඳට ඒක උරා ගන්නවා. හරිද? ඒත් ප්‍රිවෙන්ස් එකේ ටෝන එක ගත්තාම ඒකත් හැමට උරා ගන්නවා. හැබැයි හැමේ චූටියට නිකන් ලේයර් එකක් වගේ පොඩි ඇලෙන ලේයර් එකක් ඉතිරි වෙනවා. එතකොට දවල් කාලේදී නම් මට ඒක ඇත්තටම එළියට ගාගෙන යන්න අපහසුයි. ඒ හින්දා තමයි මම පෞද්ගලිකව ඒක උදේට පාවිච්චි කරන්නේ නැත්තේ. ඒත් ඒක එක්කෙනාගේ කෙනාට සමහර විට වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙහෙම එකක් තියෙනවා. මේකප් කරගෙන යන කෙනෙක්ට නම් ප්‍රිවෙන්ස් එකේ ටෝන එක සමහර පැත්තකින් හොඳයි කියලා හිතෙනවා. මොකද හේතුව තමයි ප්‍රිවෙන්ස් ටෝන එක පාවිච්චි කරපු ගමන්ම හැමට හොඳ බ්‍රයිට් ලුක් එකක් එනවා. Forever එකේ එහෙම වෙන්නේ නැහැ. බ්‍රයිට් ලුක් එකක් එන්නේ නැහැ. අර හයිඩ්‍රේෂන් වීම විතරයි වෙන්නේ. ඒත් ප්‍රිවෙන්ස් එකේ නම් හැමට ඇප්ලයි කරාම හොඳ බ්‍රයිට් ලුක් එකක් එනවා. නිකන් හැම ෂයින් වෙලා වගේ ලස්සන පෙනුමක් එනවා. ඊට පස්සේ මට හිතෙනවා මේකප් එහෙම පාවිච්චි කරාම ලස්සනට තියෙනවා කියලා හැමේ. ඒ හින්දා අන්න ඒ පැත්තෙන් මේ ප්‍රිවෙන්ස් එකේ ටෝන එක හොඳයි. රාත්‍රී කාලේදී පාවිච්චි කරන්න හේතුව තමයි රාත්‍රියේදී පාවිච්චි කළා ඇත්තටම උදේ නැගිට්ටාම මූණ ඇත්තටම ලස්සනට තියෙනවා. ඇත්තටම අර බ්‍රයිට් ලුක් එක මේ ප්‍රිවෙන්ස් එකේ ටෝන එකෙන් එනවා. ඒත් Forever එකේ ටෝන එකෙන් එහෙම බ්‍රයිට් ලුක් එකක් එන්නේ නැහැ. ඒ හින්දා මම කියන්නේ පෞද්ගලිකව මම මේ දෙකටම කැමති ඔන්න ඔය හේතු කාරණා හින්දා.
ඊළඟට මේ දෙකේ ප්‍රයිස් ගැන කතා කළොත් ෆොරෙවර් එකේ ටෝන් එක මම ගන්නකොට රුපියල් 290ක් තමයි උනේ. ෆොරෙවර් එකේ ටෝන වර්ග දෙකක් තියෙනවා. මේ මම පාවිච්චි කරන්නේ ඉතින් මේක, අනිත් එක මම පාවිච්චි කරලා නැහැ. ඊට පස්සේ ප්‍රිවෙන්ස් එකේ ටෝන එක රුපියල් 660යි. හරිද? මේකේ මිලිලීටර් 100ක් තියෙනවා. ප්‍රිවෙන්ස් එකේ ටෝන් එකේ මිලිලීටර් 100 660යි. ඊට පස්සේ ෆොරෙවර් එකේ මිලිලීටර් 100ක් තියෙනවා. ඒක රුපියල් 290යි. ඉතින් ඔන්න ඔය ටික තමයි මම පාවිච්චි කරන ටෝනර්ස් වර්ග ටික ගැන මට කියන්න තියෙන්නේ. ඉතින් වෙළඳපොලේ තවත් එක එක විදිහේ ටෝන වර්ග තියෙනවා. ඇත්තටම මම පාවිච්චි කරලා තියෙන්නේ මේ දෙක විතරයි. මාත් ටෝන පාවිච්චි කරන්න පටන්ගෙන ගොඩ කාලයක් නැහැ. ළඟදී තමයි පාවිච්චි කරන්න ගත්තේ. දැන් මාසෙකමාරක විතර ඉඳන් තමයි පාවිච්චි කරන්න ගත්තේ. එතකොට මම මුලින්ම මිලදී ගත්තේ ප්‍රිවෙන්ස් එකේ ටෝන එක. අර හේතුව හින්දා තමයි මම ඒක රාත්‍රී කාලේදී පාවිච්චි කරන්න තියාගෙන ෆොරෙවර් එකේ ටෝන එක අරගෙන try කළේ. ඉතින් තවත් ටෝන වර්ග තියෙනවා. ඔයගොල්ලෝ පාවිච්චි කළත් ඇති. ඉතින් මට ඒ ටෝන ගැන මොකුත් කියන්න බෑ. මොකද මම පාවිච්චි කරපු දෙක මේ දෙකනේ. ඉතින් මේ දෙක සම්බන්ධයෙන් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම reply කරනවා. ඒ වගේම තව අපිට ටෝන වර්ග ගෙදරදීම හදාගෙන ස්වභාවික ටෝන වර්ගත් පාවිච්චි කරන්න පුළුවන්. ස්වභාවික ටෝන වර්ග වලිනුත් අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙම ටෝන වර්ග ගැන මම ඕනතරම් YouTube එකේ වීඩියෝස් දැකලා තිනවා. ඉතින් එහෙම ස්වභාවිකව හදාගෙන පාවිච්චි කරන්න පුළුවන් ටෝන එකක් මම හදලා ඒක ඇප්ලයි කරලා බලලා හොඳ රිසල්ට් ආවොත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ඒ ගැන ගේන්නම්. එතකම ඔයගොල්ලෝ බලන්න YouTube channel වල එක එක ස්වභාවිකව හදාගන්න පුළුවන් ටෝන වර්ග ගැනත් කියලා තියෙනවා. ඉතින් මේ වෙළඳපොලෙන් සල්ලි දීලා මේ වගේ ටෝන එකක් පාවිච්චි කරන්න ගන්න අපහසු කෙනෙක්ට ඒ වගේ එකකට යන්න පුළුවන්. ඉතින් මාත් එහෙම එකක් හදාගත්තොත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දන්න නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මං ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන මං තවත් දවසකින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.